හරි ඉතින් ඔන්න ඔයාලා අදත් එකතුලා ඉන්නේ සෙන්ඩ්‍රික්ස් ඇකඩමි YouTube channel එකත් එක්ක. ඉතින් ඔයාලා thumbnail එක දැක්කනම් මේනකොටත් දන්නවා අද අපි කතා කරන්න යන්නේ මොන වගේ මාතෘකාවක්ද කියලා. හරි ඉතින් ඒක ගැන මම ආයේ මෙතන පැහැදිලි කරන්න යන්නේ නැහැ. අපි යමු කෙලින්ම වීඩියෝ එකට. ඉතින් ඔයාලා තාම අපි subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. හරි ඉතින් ඔන්න ඔය කියනවයි වගේ ඒඩ කොයින් එකට ආයෙමත් all time high කඩන්න පුළුවන්ද? හරි අපි පොඩ්ඩක් බලමු. ඔයාලට පේනවා මෙන්න මෙතන 2020 ඉඳලා 2021 දක්වා. හරිද? මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ ලෝ එකේ ඉඳලා මෙතන වෙනකල් 17400ක බුල් මාකට් සයිකල් එකක් කම්ප්ලීට් කරලා තියෙනවා. හරිද? ඊට කලිනුත් මාකට් එක මෙහි ඉඳලා ලොකු සයිකල් එකක් කන්ටිනියු කරගෙන තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ වගේ සයිකල් එකක් කම්ප්ලීට් කරපු කොයින් එකකට ආයෙම බුල් මාකට් එකක් හදන්න පුළුවන් වෙයිද මේ වගේ අවුරුදු කීපයක් ඇතුළත? හරිද? අපි සාමාන්‍ය ප්‍රැක්ටිකලි මාකට් එක අරගත්තොත් එහෙම හරිද ප්‍රැක්ටිකල් සිනාරියෝස් අරගත්තොත් එහෙම ඒ විදිහට මාකට් එකේ ඕල් ටයිම් හයි එකක් කඩනවයි කියලා කියන්න ඇත්තටම අපිට අමාරුයි හරිද මොකද මේක ෆන්ඩමෙන්ටල් අතින් කොච්චර හොඳ වුණත් හරිද ෆන්ඩමෙන්ටල් අතින් කොච්චර ස්ට්‍රෝං වුණත් මේ වගේ එකක් ආයෙම මේ වගේ ලොකු සයිකල් එකක් ඉවර කරන් පස්සේ නැවත ආයෙ සයිකල් එකක් යයි කියලා කියන්න ඇත්තටම අමාරුයි හරිද ඒ වගේම දැන් අපි දෙයක් ගත්තොත් එහෙම ඒ කියන්නේ හොඳම ස්පොට් ඉන්වෙස්ට්මන්ට් තියෙන රීට්‍රේස්මන්ට් වලට මාකට් එක ආවයි කියලා කවදාවත් ආයෙම ඕල් ටයිම් හයි කඩනවා කියන්න බෑ. අපිට සාමාන්‍යයෙන් ඕක 100 200 300 ගේන්න එකක් ගිහලා නැවත ආයෙ ඕල් ටයිම් ලෝ වෙන්නත් පුළුවන්. හරිද? අන්න ඒකෙන් හින්දා ඔයාලා හොඳට මතක තියාගන්න මාකට් එකේ ලොකු රන් එකක් ගියපු එකක් නැවත ගොඩාක් රීට්‍රේස්ලා ලොකු කාලයක් අරගෙන මේ විතර පල්ලට ආවයි කියලා ආයෙ ඕල් ටයිම් හයි කඩන්නේ නැහැ. ඒ මතේ ඔයාලා ඔළුවෙන් අයින් කරගන්න. හරිද? එහෙම කඩන ඒවා තියෙනවා නැති ඒවා තියෙනවා. හරිද? එතකොට ඇත්තටම අපි බලමු මෙන්න මේ ඒඩ කොයින් එකට ටෙක්නිකල් අතින් මෙන්න මේ ඕල් ටයිම් හයි කඩන්න පුළුවන් වෙයිද කියලා. හරි ඉතින් ඔන්න ඒඩ කොයින් එක සම්බන්ධයෙන් ගොඩක් අය මම දැක්කා මේ YouTube එකේ දාලා තියෙනවා all time high කඩනවා කියලා ක්ලාසික් එලියට් එක වලින්. ඉතින් ඔයාලා මගේ කලින් වීඩියෝ එකක් දැකලා ඇති ක්ලාසික් එලියට් එක වලින් මම දාලා තිනවා ඒඩ කොයින් එකේ සම්පූර්ණ අප්ඩේට් එකක්. ඉස්සල්ලා මම ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්නම්. හරි ඉතින් ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා ක්ලාසික් එලියට් වේව් යොදාගෙන ඇනලයිස් කරොත් හරිම රූල්ස් වලට ඇනලයිස් කරොත් එන අප්ඩේට් එක. ඉතින් ඔයාලට මේකේ all time high කඩනවා කියලා එකක් පේනවද මෙතනදී? හරිද? මම හිතනවා ඔයාලට පේන්නේ නැතුව ඇති කියලා. හරි ඉතින් මේකෙදි මම කවුන්ට් එක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්නම්කෝ මම මේ දැන් එක්ස්ප්ලেইন කරන්නේ ක්ලාසික් එලියට් වේව් වලින් මොකද මම දැක්කේ all time high එක කඩනවයි කියලා ඉන්වෙස්ට්මන්ට් කරන්න කියලා ෂෙයා කරලා තියෙන channel වල ක්ලාසික් එලියට් වේව් වලින් තමයි අප්ඩේට්ස් දීලා තියෙන්නේ හරි ඉතින් මෙතන ගත්තොත් එimhe ABC විදියට මම මෙතන අරගෙන තියෙනවා ෆ්ලැට් කරෙක්ෂන් එකක් එතකොට මෙතනදී වේව් W එකක් කම්ප්ලීට් වෙනවා හරි ඒ වගේම මෙන්න මෙතනින් ඊට පස්සේ මාකට් එක ABC විදියට මෙන්න මෙතනට වේව් W එකක් කම්ප්ලීට් කරලා තියෙනවා ඒ වගේම මෙන්න මෙතන වේව් X එකක් යනවා ඔන්න ඔය වේව් X එකට මෙන්න මෙතන මම ඇප්ලයි කරලා තියෙනවා මේ විදිහට එක්ස්පෑන්ඩින් ට්‍රයැන්ගල් එකක්. එතකොට ඔයාලා අනිත් ඔය ෂෙයා කරලා තියෙන ඇනලයිස් වල බලන්න කවුන්ට් ඇත්තටම වැලිඩ්ද කියලා. හරිද? පොඩ්ඩක් හොඳට මාකට් එකේ ගිහිල්ලා ඔයාලා එලියට් එක දන්න එනම් පොඩ්ඩක් හැමෝගෙම හරිද මගේ පවා කවුන්ට් වල රූල්ස් හරිද මම ඇප්ලයි කරලා තියෙන පැටර්න් හරිද මේවා ගන්න පුළුවන්ද ඔන්න ඔය වගේ නිර්වද්‍යතාවය බලලා තමයි ඔයාලා ඉන්වෙස්ට්මන්ට් එකක් හෝ channel එකක් follow කරනවා නම් follow කරන්න ඕන. හරිද? අන්න ඒකින්දා තමන්ගේ සල්ලි රිස්ක් කරන්න එපා කිසිම දෙයක් නොදැන ඉන්වෙස්ට් කරන්න ගිහිල්ලා. හරිද? දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ. හරිද? ඒකින්දා ඔයාලා හොඳට චෙක් කරලා බලන්න ඔය ෂෙයා කරන අයගේ කවුන්ට් පවා හරිද කියන එක. හරි. එතකොට මෙන්න මෙතන ABC විදිහට සිංගල් 6ක් එකකුත් ඒ වගේම wave X එකට expanding triangle එකකුත් දැන් අපි ඉන්නේ expanding triangle එකේ wave D එක complete කරන්න ගන්න කොටස ඇතුලේ. ඊට පස්සේ වේව් E එකකට මාකට් එක මෙන්න මේ C එක කඩාගෙන අප් වෙන්න ඕන. එතනින් පස්සේ මාකට් එක ආයෙමත් ලොකු ක්‍රෑෂ් එකකට මුහුණ දෙන්න ඕන Y එකක් විදිහට. හරිද? එතකොට මෙතන ගත්තොත් එහෙම ඔන්න මම ඔයාලට කලින්ම දීලා තිබේ මෙන්න මේ හරියම දීලා තිබේ මාකට් එක මෙන්න මේ බොක්ස් එකට එනවා කියන එක. හරිද? කලින් වීඩියෝස් බලලා නැති අයට ගිහලා දැම්ම බලන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මෙතන බොක්ස් එක ගත්තොත් එහෙම 0.137ත් 0.073ත් කියන ලෙවල්ස් වලට ක්ලාසික් එලියට් වේව් වලට අනුව මාකට් එක ඩ්‍රොප් වෙන්න ඕන. මේ සෝන් එකේ ඉඳලා මාකට් එක ඊළඟට පොඩි බුල් රන් එකක් තියෙනවා. ඔය බුල් රන් එකේදී කවදාවත් all time high කඩන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඩොලර් 1.189ත් ඩොලර් 1.837ත් කියන ලෙවල්ස් වලට මාකට් එක යන්න පුළුවන්. එතනින් පස්සේ මාකට් එක ආයෙම නැවත ඩ්‍රොප් වෙන්න අරගන්නවා. හරි. එතකොට මෙන්න මෙතන ඉඳලා අපි අරගත්තොත් එහෙම සාමාන්‍යයෙන් 100ට 1300කට වගේ ආසන්න ගේන් එකක් තමයි අපිට අරගන්න පුළුවන් ඉන්නේ. ඒ කියන්නේ 10x වගේ ගේන් එකක් තියෙනවා. හරිද? මෙන්න මේ වගේ එන්න ලොකු 100ට 7000 8000 මාකට් එක මූව් වෙන්නේ නැහැ ආයෙම. හරිද? ඒක හොඳට ඔලුවට දාගන්න ඕන දෙයක්.
හරි එතකොට ඔන්න මම ඔන්න ක්ලාසික් එලියට් වලින්ම පැහැදිලි කරා මාකට් එක ඔය වගේ රේන්ජ් එකකට යන්න අමාරුයි කියන එක. හරිද? ඕනනම් ඔගේ ලෝවර් ටයිම් ෆ්‍රේම් කවුන්ට් එක පවා මට ගිහලා පෙන්වන්න පුළුවන් ක්ලාසික් එලියට් වලින්. මේකත් මම ඔයාලට කලින් වීඩියෝ එකේ ෂෙයා කරලා තිබ්බා. හරිද? මේ තියෙන කවුන්ට් එක තාම තිතට වැඩ. හරිද? තිතරම් වැඩ කරන කවුන්ට් එක. මෙන්න මෙතන ඉඳලා සෙල් එකත් ඔයාලට දීලා තිබ්බා. මෙතන ඉඳලා මාකට් එකේ සෙල් වෙනවා කියලා දීලා තිබ්බා. බලන්න මාකට් එක කිව්වා වගේම ඔන්න පල්ලට එන ගමන් තියෙන්නේ. හරිද? පල්ලට එන ගමන් තියෙන්නේ. හරි එතකොට මේ තියෙන්නේ ඔයාලට රිෆයින් කරලා දීපු ඩේට් සහ ඒ කියන්නේ මේ ටයිම් සෝන් එක ASCII මේ ටාගට් වලට එනවයි කියලා කිව්වා. හරිද? එතකොට දැන් මාකට් එක මේනකොට මූව් වෙන ගමන් තියෙන ඔන්න ඔය ටයිම් සෝන් ඇතුළට. හරි. එතකොට ඔය කතා කරේ අපි ක්ලාසික් එලියට් වලින්නේ. අපි පොඩ්ඩක් බලමු මාස්ටරින් එලියට් වල එලියට් පැත්තෙන් මෙන්න මේ කවුන්ට් එක මොන වගේද එන්නේ කියලා ඒඩා කොයින් එකේ. හරි මම මෙන්න මේ විදිහට මගේ කවුන්ට් එක ඇප්ලයි කරගන්නවා. එතකොට මේක පොඩ්ඩක් කම්ප්ලෙක්ස් කවුන්ට් එකක්. මොකද මාස්ටරින් එලියට් වලින් අපි මේක කතා කරන්නේ නැහැ. හරි මම පොඩ්ඩක් මුල ඉඳලම කවුන්ට් එක එක්ස්ප්ලেইন කරගෙන එන්න. හරිද? ඔයාලත් කැමතියි මම දන්නා මුල ඉඳලා කවුන්ට් එකක් එක්ස්ප්ලেইন කරනවා නම්. හරි. එතකොට මෙන්න මෙතන අපි අරගත්තොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතන මේජර් පැටර්න් එකක් විදිහට අරගෙන තියෙනවා. මෙන්න මේ විදිහට වේව් A එකක් ඊට පස්සේ වේව් B එකක් වේව් C එකක් විදිහට. හරිද? මගේ වේව් B එක ඉවර වෙන්නේ මෙන්න මෙතනින්. හරිද? මාස්ටරින් එලියට් වලට අනුව මගේ වේව් B එක ඉවර වෙන්නේ මෙන්න මෙතන පොයින්ට් එකෙන්. එතකොට මෙතන ABC විදියට මම ෆ්ලැට් කරෙක්ෂන් එකක් අරගෙන තියෙනවා වේව් A එක ඇතුළට. හරි. එතකොට අපි බලමු මෙන්න මෙතන වේව් B එක ඇතුලේ මොන වගේ පැටර්න් එකක්ද ගිහිල්ලා තියෙන්නේ කියලා. මෙන්න මෙතන වේව් B එක ඇතුලේ මම දාගෙන තිනවා WXY ඩබල් 3 කරෙක්ෂන් එකක්. හරිද? කම්ප්ලෙක්ස් කම්බිනේෂන් එකක්. එතකොට මෙන්න මෙතන වේව් W එක ඇතුලේ මම දාගෙන තිනවා මාස්ටරින් එලියට් වේව් නැත්නම් නියෝ වේව් වල ඩයමෙට්‍රිකල් පැටර්න් එකක්. A B C D E FG විදියට ඔන්න මම මෙතන දාගෙන තිනවා ඩයමෙට්‍රිකල් පැටර්න් එක. හරි. එතකොට මෙතන බෝටයි ෂේප් එකට තමයි ඔක ගිහිලා තියෙන්නේ. එතකොට ඔන්න ඔය ඩයමෙට්‍රිකල් පැටර්න් එකෙන් පස්සේ වේව් X එකක් මේ විදිහට අප් වෙලා ඊට පස්සේ මාකට් එකේ වේව් Y එකට A B C D E විදියට මාස්ටරින් එලියට් වේව් රනින් ට්‍රයැන්ගල් එකක් මට මෙතනට ඇප්ලයි කරගන්න පුළුවන්කමක් තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ විදිහට WXY ඩබල් 3 කරෙක්ෂන් එකකින් මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙනවා වේව් B එක කම්ප්ලීට් කරලා දිනවා මෙන්න මෙතනින්. හරි. එතකොට ඔන්න ඔතනින් වේව් B එක කම්ප්ලීට් කළා 1 2 3 ඊට පස්සේ WXY ඩබල් 3 කරෙක්ෂන් එකකින් නැවතත් වේව් 4 එකක් ඊට පස්සේ වේව් 5 එකක් විදිහට ඔන්න ඔතනින් අපේ ෆ්ලැට් කරෙක්ෂන් එක ඉවර කරලා තිනවා මෙන්න මේ විදිහට. හරි. එතකොට මෙතනට ෆ්ලැට් එකක් දාගන්නත් පුළුවන් නැත්නම් කැමති කෙනෙක්ට මෙතන සික්සැක් එකක් කරගන්නත් පුළුවන්. මට හිතන විදිහට මෙතන පොසිබල්ම ෆ්ලැට් සෙනාරියෝ එකක් තමයි. හරි. එතකොට ඔන්න ඔතන ෆ්ලැට් සෙනාරියෝ එකෙන් වේව් A එකක් කම්ප්ලීට් කරලා තිනවා. ඊට පස්සේ අපි ඉන්නේ එහෙනම් වේව් B එකක් ඇතුලේ. මම මෙතන ඇප්ලයි කරගෙන තියෙන්නේ මේජර් පැටර්න් එක වේව් ABC එකක් වෙයි කියන එක. හරි. එතකොට මෙන්න මෙතන වේව් B එකට ආවයන් පස්සේ අපි බලමු මොන වගේ පැටර්න් එකක්ද ඇප්ලයි කරන්න පුළුවන් කියලා. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. මෙතනදී මම WXY විදිහට තමයි පැටර්න් එකක් හදාගෙන තියෙන්නේ මෙන්න මේ විදිහට. එතකොට මෙතනදී මම ඇප්ලයි කරගෙන තියෙන්නේ ඩබල් 3 කරෙක්ෂන් එකක්ම තමයි. හරි. අපි බලමු මොකක්ද කරෙක්ෂන් පැටර්න් එක කියලා. හරි. එතකොට මෙතන වේව් W එක අරගත්තොත් එහෙම වේව් W එක ඇතුළට මම දාගෙන තියෙනවා මෙන්න මේ වගේ වේව් A ඊට පස්සේ වේව් B එකක් ඊට පස්සේ වේව් C එකක් විදිහට මෙතනදී වේව් W එකක් කම්ප්ලීට් කරලා තියෙනවා. ඊට පස්සේ වේව් X එකක් කම්ප්ලීට් කරලා තියෙනවා මේ විදිහට ට්‍රයැන්ගල් එකකින්. ඊට පස්සේ වේව් Y එකක් මෙන්න විදිහට පල්ලට ආයෙම කම්ප්ලීට් කරලා තිනවා. එතකොට මෙතන ෆුල් පැටර්න් එක විදිහට ඩබල් සිග්සැග් කරෙක්ෂන් එකකින් මාකට් එක වේව් W එකක් කම්ප්ලීට් කරලා තියෙනවා. හරි. එතකොට ඔන්න ඔතන වේව් W එකක් ඩබල් සිග්සැග් එකකින් කම්ප්ලීට් කරලා වේව් X එකට සෝරි මෙන්න මෙතන රනින් එක්ස්පෑන්ඩින් ට්‍රයැන්ගල් එකකින් අපිට බලා ගන්න පුළුවන් වෙනවා වේව් X එකක ලස්සනට කම්ප්ලීට් කරලා තියෙනවා මාස්ටරින් එලියට් වේව් වලට අනුව. ඊට පස්සේ මෙන්න මේකෙන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා හරිද මේකෙන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා අපි දැන් ඉන්නේ වේව් Y එකක් ඇතුළේනේ. හරි වේව් Y එකේ කවුන්ට් එක මොකක්ද බලමු. ඉතින් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් වෙනවා වේව් A ඊට පස්සේ එක්ස්පෑන්ඩින් ට්‍රයැන්ගල් එකකින් වේව් B එකක් ඊට පස්සේ ඩයගනල් එකකින් වේව් C එකක් විදියට ෆ්ලැට් කරෙක්ෂන් එකකින් මෙතනදී වේව් W එකක් කම්ප්ලීට් කළා. ඊට පස්සේ මෙතනත් නැවත ෆ්ලැට් කරෙක්ෂන් එකකින් වේව් X එකක් කම්ප්ලීට් කළා. මාකට් එක මෙන්න මේ විදිහට දැන් ඉන්නේ වේව් Y එකක් ඇතුලේ. ඉතින් මෙන්න මේ වේව් Y එක ඇතුලේ අපි බලමු මොන වගේ කවුන්ට් එකක්ද තියෙන්නේ කියලා. මෙන්න මෙතනට වෙනකල් මාකට් එකේ මෙන්න මෙතන ෆේක් වික් එකක් තියෙන්නේ. ඉතින් ඔන්නේ ෆේක් වික් එකත් එක්ක මෙන්න මෙතන වේව් A එකක් ඊට පස්සේ මෙන්න මෙතනට වේව් B එකක් විදියට මෙන්න මෙතනට නැවත වේව් C එකක් විදියට සිංගල් සිග්සැග් කරෙක්ෂන් එකකින් මෙන්න මෙතන WXY මේජර් පැටර්න් එක ඇතුලේ යන සබ් වේව් WXY එකේ Y කරෙක්ෂන් එක ඇතුලේ ඔන්න ඔය විදියට සිංගල් සිග්සැග් කරෙක්ෂන් එකක් තමයි වැටෙන්නේ. හරිද? ඒ කියන්නේ මෙන්න මෙතන
ඩබල් 3 එකේ වේව් y එක ඇතුලේ යන්නේ ඩබල් 3 කරෙක්ෂන් එකක්ම තමයි. පළවෙනි එකේ ෆ්ලැට් එකක්, x එකෙත් ෆ්ලැට් එකක්. ඊට පස්සේ අවසාන වේව් y එකේ සිංගල් සිග්සැග් කරෙක්ෂන් එකක් විතර ඩබල් 3 එකක් තමයි මෙතනත් වැඩ කරන්නේ. එතකොට මෙතන අරගත්තොත් එimhe අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන. හරිද? වේව් a එක මෙතනට, ඊට පස්සේ වේව් b එක මෙන්න මෙතනට, ඊට පස්සේ වේව් c එක මෙතනට. එතකොට ඔයාලට පේනවා මේක සාමාන්‍යයෙන් රීට්‍රේස් වෙලා නෑනේ ඒක කඩාගෙන. හරි. ඉතින් එහෙම වෙන්න ඕන නෑ මාස්ටරින් එලියට් ටේබල් වලට අනුව. හරිද? නියුට්‍රල් රූල් කියලා එකක් තියෙනවා. අන්න ඒකට අනුව අපිට මෙතන ඇසෙප් 2 වලට අනුව මෙතනදී මෙන්න මේක වේව් B එකක් විදිහට ඇප්ලයි කරන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. හරිද? කිසිම අවුලක් වෙන්නේ නැහැ ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට දැන් අපි ඉන්නේ ඔන්න අපි කතා කරා වගේ සිංගල් සිග්සැග් කරෙක්ෂන් එකක් ඇතුලේ. එතකොට අන්න ඒකෙත් අපි ඉන්නේ වේව් C එකක් ඇතුලේ. ඒ කියන්නේ අවසාන වේව් එකේ තමයි අපි මේ වෙනකොට ඉන්නේ. ඉතින් ඒක මේ වෙනකොට 1 2 3 දැන් මේ වෙනකොට වේව් 4 එක සහ අපි ඉන්නේ දැන් ඔන්න ඔය සිග්සැග් එකේ අවසාන වේව් 5 එක ඇතුලේ. හරිද? ඒ කියන්නේ මාකට් එක මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ හයි එක ආරක්ෂා කරගෙන මාකට් එක මෙන්න මේ ලෝස් දක්වා එන්න ඕන. ඉතින් මම නිකමට මෙතනදී ඇප්ලයි කරලා පෙන්නන්නම් මගේ ක්ලාසික් එලියට් වේව් කවුන්ට් එක. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ කවුන්ට් දෙකම එකෝඩ එක රිෆයින් වෙනවා. හරිද? ඉතින් කවුන්ට් එකක් හරියට කරා නම් තමන් මොන ඇනලයිසිස් මෙතඩ් එකකින් කරත් හරියටම තමන් ඇනලයිස් කරපු ඇනලයිසි මෙතඩ් ඔක්කොගම අප්ඩේට් එක එකට ගැලපෙන්න ඕන. හරිද? එතකොට තමයි තමන් ඇකියුරේට් කවුන්ට් එකක් හරියම කවුන්ට් එකක් කරයි කියලා එහෙම නැත්නම් හරියම ඇනලයිස් එකක් කරයි කියලා අපිට අරගන්න පුළුවන් වෙන්නේ. හරිද? ඇනලයිසි මෙතඩ් එකකින් එක්කුත් තව එකකින් තව එක්කුත් තියෙන විදිහක් නැහැ. ඉතින් මම මෙන්න මේ ක්ලාසික් එලියට් වේව් කවුන්ට් එක දෙනකොට ඔයාලට මාස්ටරින් එලියට් වේව් අප්ඩේට් දෙන්න හිතලවත් තිබ්බේ නැහැ. හරිද? දැන් මම මාස්ටරින් එලියට් වේව් වලින් අප්ඩේට් දුන්නට මේ ක්ලාසික් එලියට් වලින් මේ අප්ඩේට් එක දෙන්නකොට මම මාස්ටරින් එලියට් වලින් අප්ඩේට් දීලා නැහැ ඔයාලට. හරිද? එතකොට ඔන්න බලන්න කවුන්ට් දෙකම එක උඩ එක ලස්සනට මේ සෝන්ස් දෙක ගැලපෙන හැටි. හරි. ඊට පස්සේ අපි අරගත්තොත් එහෙම දැන් අපි ඉන්නේ වේව් 5 එකක් ඇතුලේ කියලා කතා කරන්නේ. ඒ කියන්නේ අවසාන ලෙග් එකේ තමයි අපි ඉන්නේ මෙන්න මෙතන බෙයාර් රන් එකේ ඒඩ කොයින් එකේ. එතකොට මෙන්න මෙතන සෝන් එක. හරිද? 0.114 0.087 ඔන්න ඔය සෝන් එක. උඩරිම ගියොත් එහෙම 0.061 කියන ලෙවල් එක. ඔන්න ඔය ලෙවල්ස් වලට මාකට් එක රීච් වෙන්න පුළුවන් මෙන්න මේ ටයිම් සෝන් එක ඇතුලේ. අපි ගත්තොත් එහෙම 2026 සැප්තැම්බර් 10ත් 2026 ඔක්තෝබර් 26ත් කියන ටයිම් සෝන් එක ඇතුලේ අනිවාර්යයෙන්ම මාකට් එක මෙන්න මේ ටාගට් රීච් කරනවම තමයි. හරිද? ඔය ටාගට් රීච් කරලා මොන වගේ ලෙවල්ස් වලට යන්න පුළුවන්ද? හරි. ඉතින් මම මෙතන ඇප්ලයි කරගෙන තියෙන්නේ ඩබල් ෆේලියර් කියන ෆ්ලැට් කරෙක්ෂන් එක අපේ මාස්ටරින් එලියට් වේව් වලට අනුව. ඉතින් මාකට් එක යන්න පුළුවන් 0.890ත් 1.556ත් කියන රේන්ජ් එකට විතරමයි. හරිද? මෙතනින් උඩට මාකට් එක ඇයි කියලා අපිට හිතන්න ඇත්තටම අමාරුයි. ඉතින් අපි ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට අරගත්තොත් එහෙම 100ට 1000කට ආසන්න ගේන් එකක්. හරිද? 600ත් 1000කට ආසන්න ගේන් එකක් තමයි අපිට මෙතනදී මෙන්න මේ ඒඩ කොයින් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකෙදී all time high කැඩිල්ලක් මට නම් ඇත්තනම බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් මම මේකටම ආයේ මගේ ක්ලාසික් එලියට් එක higher time frame count එක පොඩ්ඩක් ඔන්න ඔය විදිහට ඇප්ලයි කරන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා දෙකම එක උඩ එක ලස්සනට රිෆයින් වෙන හැටි. හරිද? ඉතින් මෙන්න මේ වගේ තමයි කවුන්ට් එකක් කරනවා නම් කරන්න ඕන. හරිද? මෙතනින් පස්සේ මාකට් එක ආයෙම ලොකු ක්‍රෑෂ් එකකට යන්න ඕන වේව් 3ක ක්‍රෑෂ් එකකට. හරි. ඉතින් ඔතනින් පස්සේ මම පොඩ්ඩක් යන්නම්. දැන් ඔන්න ඔයාලා දන්නවා මාකට් එකේ වෙන්න ඕන මොකක්ද කියන කාරණාව. ඉතින් මෙතන ලෝ එක හැදුවෙන් පස්සේ මට ඔයාලට මෙන්න මේ හයි එක හදන්න යන. ඒ කියන්නේ මෙන්න මෙතන හයි එක සම්පූර්ණ කරන්න යන ටයිම් එකක් දෙන්න පුළුවන්. හරිද? තාම දෙන්න බැරි. තාම හරියට ලෝ එකක් කන්ෆර්ම් කරලා නැති නිසා. ඉතින් මෙතනින් පස්සේ මාකට් එකේ ඉම්පල්ස් හෝඩ් ටර්මිනල් ඉම්පල්ස් එකකින් මෙන්න මෙතනදී මෙන්න විතර මෝටිව් වේව් එකක්. හරිද? ඒ කියන්නේ ඉම්පල්ස් එකක් වෙන්නත් පුළුවන්, ඩයගනල් එකක් වෙන්නත් පුළුවන්. ඔන්න ඔය විදිහට මෙතන වේව්ස් එක කම්ප්ලීට් කරලා මාකට් එක සෙල් වෙන්න ඕන. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මාස්ටරින් එලියට් වලින් මගේ ඔන්න ඔය ඒඩ කොයින් එකේ නැත්තම් කාඩ්නෝ වල මගේ කවුන්ට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ සහ ක්ලාසික් එලියට් වලින්. හරි. ඉතින් ඔය දෙකෙන් ඔන්න ඔය විදිහට බලා ගන්න පුළුවන් වෙනවනේ. හරි. දැන්ටමත් ඔන්න ඔයාලට රිෆයින් කරලා දීලා තියෙන මාකට් එක all time high කඩන එකක් නෑ කියන එක. ඉතින් අපි තව පොඩ්ඩක් මැලේසියන් SNR උනොත් බලමු. හරි. මැලේසියන් SNR වලින් බලද්දි මම පොඩ්ඩක් මන්ත්ලිගේ ටයිම් ෆ්‍රේම් එකකට යන්න. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මම මෙතනදී ඇනලයිස් එකක් කරගෙන තියෙනවා මෙන්න මෙතනදී. ඔන්න ඔතන මම ඇනලයිස් එකක් කරගෙන තියෙනවා මේ වෙනකොට. හරි. ඉතින් මෙන්න මෙතනදිත් මම බලාපොරොත්තු වෙනවා මෙන්න මෙතන දැන් තියෙන zone එකකින්. හරිද? මෙන්න මේ fair value gap zone එකකින් market එක මෙන්න මෙතන CRT high එක අරගෙන තියෙනවා මේ වෙනකොට CRT low එක දක්වා market එක පල්ලට sell වෙන්න ඕන. දැන්ටමත් ඔයාලට පේනවා market එක sell වෙන ගමන් තියෙන ලස්සනට. ඔන්න ඔය විදිහට market එක sell වෙලා මෙන්න මේ OB zone එකේ 0.5 level එකකින් හෝ මෙන්න මේ V formation එකකින් market එක ඊළඟට
මෙන්න මේ සෝන් එක දක්වා ගිහිල්ලා මාකට් එක සෙල් වෙන්න ඕන. ඔන්න ඔය විදියට. හරිද? ඔන්න ඔය විදියට සෙල් වෙන්න ඕන. ඉතින් මං මෙන්න මෙතනද මැලේසියන් SNR වලින් අරගෙන තියෙන සෙටප් එකයි ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මගේ මාස්ටරින් එලියට් වේව් කවුන්ට් එක සහ ක්ලාසික් එලියට් වේව් කවුන්ට් එකත් ඔන්න මම ඔන් කරන්නම්. ඔක්කොම ටික එක උඩ එක ලස්සනට ගැලපෙනවා. හරිද? ඉතින් ඔන්න ඔයාලට මෙතනදී මාස්ටරින් එලියට් වේව් වලින් සහ ක්ලාසික් එලියට් වේව් වලින් සහ මැලේසියන් SNR වලිනුත් ඔන්න සම්පූර්ණයෙන් ඒඩ කොයින් එකේ සම්පූර්ණ අප්ඩේට් එකක් ඔයාලට හම්බ වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මෙතනදිත් බලා ගන්න පුළුවන් වෙනවා. ඒඩ කොයින් එක ඕල් ටයිම් හයි කඩනවයි කියන එක සාමාන්‍යයෙන් පොඩ්ඩක් හිතන්න අමාරු වැඩක්. මොකද මේ වගේ ලොකු සයිකල් එකක් ගියපුවම නැවතත් ඒ වගේ සයිකල් එකක් කන්ටිනියු කරනවයි කියන්නේ සෑහෙන විශාල කාරණාවක්. හරිද? ඒ වගේ දෙයක් වෙන්න තියෙන chance එක ඉතාම අල්පයි. හරිද? ඒක නිසා අපිට හිතන්න අමාරුයි ඔන්න ඔය වගේ දෙයක් කරයි කියන එක. හරිද? එතකොට අපි අරගත්තොත් එහෙම ඔන්න ඔයාලට හොඳ ස්පොට් ඉන්වෙස්ට්මන්ට් වලට යන්න පුළුවන් තව ටික දවසකින්. සාමාන්‍යයෙන් සැප්තැම්බර් වගේ වෙනකොට ඔන්න ඔයාලට හොඳ ස්පොට් ඉන්වෙස්ට්මන්ට් වලට යන්න පුළුවන් මගේ account එකට අනුකූලව. හරිද? එතකොට ඔයාලට මෙන්න මෙතනින් හරියටම මාකට් එකේ coins buy කරලා මෙන්න මේ zone එකෙන් හරිද all time high නෙමෙයි හොඳට මතක තියාගන්න මෙන්න මේ zone එකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ ඉන්වෙස්ට්මන්ට් එක සෙල් කරලා ඔයාලට හොඳ ප්‍රොෆිට් එකක් අරගෙන මෙන්න මෙතනින් මාකට් එකේ ඊළඟ ක්‍රෑෂ් එකට හොඳ සෙල් එකක් අරගන්නත් පුළුවන්. හරිද? ඉතින් ඔන්න ඕක නිසා හොඳට මතක තියාගන්න කාගෙන් හරි අප්ඩේට් එකක් අරගන්නකොට හොඳට හිතලා බලලා ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ගන්න. හරිද? ඉතින් හොඳට මතක තියාගන්න මම මේ දුන්න ඇනලයිස් එකත් ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් එකක් නෙවෙයි මේක සම්පූර්ණයෙන් එඩියුකේෂනල් පර්පස් ඔන්ලි. හරිද? ඉතින් ඔයාලා දැනගන්න ඕන දේ තමයි ඔයාලා නොදන්න ඇනලයිසිස් මෙතඩ් එකකින් නම් ඔයාලා අප්ඩේට් එක අරගන්නේ. හරිද? ඔයාලා දන්නේ නැති ඇනලයිසිස් මෙතඩ් එකකින් නම් ඔයාලා අප්ඩේට් එක අරගන්නේ. ඔයාලා හොඳට මතක තියාගන්න ඔයාලා මේ කරන්නේ සල්ලි වලින් ඉන්වෙස්ට්මන්ට් එකක්. හරිද? රියල් මනි දාලා ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්නේ. අනික මේක ක්‍රිප්ටෝ මාකට් එක. හරිද? මාකට් එක මෙතන ඉඳලා බෙයා රන් එකක් කම්ප්ලීට් කරන්න ගත්තොත් එහම ආයෙව කවදා සෙල් කරන්නද? ඔයාලට ලොස් එකකින් තමයි සෙල් කරන්න වෙන්නේ. ඔයා මෙතනින් ඉන්වෙස්ට් කරන ගාණ ගැන ඔයා සෑහෙන සැලකිලිමත් වෙන්න ඕන. හරිද? අවසානයේදී අප්ඩේට් දෙන මිනිස්සු කියයි මාකට් එක වලට DCA කරන්න තිබුණානේ කියලා. හරිද? හැමෝ ඒ කියන්නේ මුළු වොලට් එකම රිස්ක් කරන්න තිබුණේ නෑනේ. පොඩි ප්‍රමාණයක් රිස්ක් කරන්න ඕක වෙන්නේ නෑනේ. DCA කරා නම් හරිනේ කියලා කියයි. හරිද? කලින් පාරත් ඔය වගේ දෙයක් වුණානේ. අන්න ඒක හින්දා ඔය වගේ මෝඩ දේවල් වලට යන්නේ නැතුව සම්පූර්ණයෙන් තමන්ගේ ප්‍රෙඩික්ෂන් එකකට තමන්ගේ ඇනලයිස් එකට පුරුදු වෙන්න ඇනලයිස් කරන්න. හරිද? තමන් ඇනලයිස් කරන්න දන්නේ නැත්නම් ඒ දේවල් ඉගෙනගෙන ඇනලයිස් කරන්න පුරුදු වෙන්න. හරිද? තමන්ගේ අප්ඩේට් අරගෙන තමන්ගේ අප්ඩේට් වලින් තමන් ඉන්වෙස්ට්මන්ට් කරන්න පුරුදු වෙන්න. මොකද කවුරුත් මත යැපෙන්න පුරුදු වෙන්න එපා මෙන්න මේ ඕනම දෙයක් ඇතුලේ. හරිද? ක්‍රිප්ටෝ විතරක් ඇතුලේ නෙමෙයි. ඕනම දෙයක් ඇතුලේ කවුරුත් මත යැපෙන්න පුරුදු වෙන්න එපා. හරි. ඉතින් ඔන්න ඔය අප්ඩේට් එකත් එක්ක ඔන්න ඔය දේ තමයි මට කියන්න ඕන උනේ. හරිද? මට කියන්න ඕනේ ඔන්න ඔය දේ. එතකොට ඔන්න ඔයාලා දැන් දන්නවා ඒඩ කොයින් එක මෙන්න මෙතනට සෙල් වෙලා මෙන්න මේ වගේ සෝන් එකකට තමයි යන්න තියෙන්නේ කියන එක. හරි. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක සෑහෙන සපෝට් එකක් වෙන්න ඇති කියලා සහ මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් පස්සේ අපි ඊළඟට කතා කරමු තව කොයින් එකක් සම්බන්ධයෙන්. හරි. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න, හරිම තැනින් හරිම විදිහට ඉන්වෙස්ට් කරලා හරිම තැනින් සෙල් කරන්නත් බලාපොරොත්තු වෙන්න. මොකද all time high හැම කොයින් එකක්ම කඩන්නේ නැහැ. හරිද? ඒක ඔළුවේ මතක තියාගන්න. හරි. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මට කියන්න තියෙන්නේ. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. good luck traders.